ලොක්කෝටම කාලිමෑණියන්ගේ පිහිටයි. කාලිමෑණියෝ කියලා අපි වන්දනාමාන කරන, ඒ වගේම ඕනෑම අපි වන්දනාමාන කරන දෙවිවරයෙක් මේ විශ්වයේ පහළ වෙච්ච අය. එතකොට මේ විශ්වයේ පහළ වෙච්ච දෙවිවරු තම තමන්ගේ කාර්යයන් වලින් තමයි මේ විශ්වයට පහළ වුණේ. ඒ විශ්වයට පහළවීම තුළ එක එක විදිහකට ස්වරූප ගත්තා. ඒ යම්කිසි අරමුණක් ඇතුව. ඒ අරමුණ ඉෂ්ට වුණාට පස්සේ ඒ ස්වරූපයෙන් තමන්ගේ සැබෑ ස්වරූපයේ වෙත ඒ දේවතාවුන් වහන්සේලා, දෙවිවරුන් වහන්සේලා පැමිණුවා. එතකොට මේ ස්වරූප ඇත්තටම ඉන්දියානු සම්ප්‍රදාය තුළින් තමයි ශ්‍රී ලංකාවට මුල් බැසගත්තේ. එතකොට කාලිමෑණියෝ කියලා කියන ශක්තිය ශිව දෙවියන්ටත් ඒ වගේම පාර්වතී මෑණියන්ටත් සහ සමස්ත දෙවියන්ට වෙච්ච අසාධාරණයක් වෙනුවෙන් තමයි පාර්වතී මෑණියෝ මේ කාලී අවතාරය අරගෙන මේ විශ්වයට පහළ වෙන්නේ. එතකොට නමුත් අපි දැනගත යුතු දෙයක් තියෙනවා. අපිට කාලිමෑණියන්ගේ පිහිට ලැබෙන්නේ, ඒ වගේම ගම්බාර අප්පච්චිගේ පිහිට ලැබෙන්නේ, ශූන්‍යයන් දේවතාවුන් වහන්සේගේ කඩවර දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ සැබෑවට මේ දේවතා දර්ශනය සහ දේවතා ශක්තිය පමණක්ම නොවේ. ඒ උන්වහන්සේලා සරණ ගිය අනුගාමිකයෝ මැරිලා ගිහිල්ලා යම්කිසි දේවතා කොට්ටාස, එහෙම නැත්නම් භූත කොට්ටාස, නැත්නම් යක්ෂ කොට්ටාස වෙලා ඉන්නවා. ඒ ඔවුන්ගේ අනුගාමිකයෝ. ඒ අනුගාමිකයෝ සැබෑවටම අපි දේවස්ථානයක් කරනකොට හරි නැත්නම් ප්‍රසිද්ධ නමගිය දේවස්ථානයකට හරි ගිහිල්ලා අපි වැඩක් කරගන්නකොට හරි අපි කියන දේ ඉෂ්ට කරලා දෙන්නේ, අපි දෙන පුද පූජාවන් වලට, අපි දෙන කැඹුරුම් වලට ඔවුන් අන්තර්ගත වෙලා ඔවුන්ගේ ජීවමාන ඒ දේව ශක්තිය ආශිර්වාදය අපිට ලබා දෙනවා. එතකොට ඔවුන් මේ කරන දෙයින් තව තවත් දේව නාමයේ බලවත් වෙන්නේ අර යටකී දෙවිවරුන්ගේ. එතකොට සැබෑවටම ගම්බාර දේවතාවුන් වහන්සේ වෙන්න පුළුවන්, ශූන්‍යයන් දේවතාවුන් වහන්සේ වෙන්න පුළුවන්, කඩවර අප්පච්චි වෙන්න පුළුවන්, අම්මා කාලි වෙන්න පුළුවන්. අපි මේ දෙන පුද පූජාවල සමස්ත දෙවියන්ම අපි මේ දෙන ආහාර වලටවත්, අපි දෙන පුලුටු බැදුම් වලටවත්, අපි දෙන පළතුරු වලටවත් ආග්‍රහණයටවත් එන්නේ නැහැ. මොකද උන්වහන්සේලා සමස්ත විශ්වයෙන් අපේ මනුස්ස ලෝකයේ ඉඳන්, අපේ මනුස්ස ලෝකේ ඉඳන් පින් කරලා උන්වහන්සේලා යම්කිසි දේව කලවලට ඇවිල්ලා උන්වහන්සේලාගේ ඉවසීම පරීක්ෂා කරන අවස්ථාවක් ආපු වෙලාවට ආපු අවතාර තමයි ওই අවතාර. එතකොට ඔවුන්ගේ අනුගාමිකයෝ තමයි අපිට පිහිට සම්න වෙන්නේ. එතකොට අපි දැනගත යුතු දෙයක් තමයි, අපි සාමාන්‍යයෙන් මේ පුද පූජා දෙනකොට අපි දෙවියන්ගේ නාමය සිහි කරනවා වගේම මේ අනුගාමික වෙන පූජාවල් පිළි අරගෙන අපිට පිහිට වෙනවා වගේම අපි නිරන්තරයෙන්ම දැනගන්නට ඕන, මොකද බුද්ධ ශක්තිය මේ විශ්වයේ තිබුණා, ධර්මය මේ විශ්වයේ තියෙනවා, සංඝයා මේ විශ්වයේ ඉන්නවා. ඒ වගේම තමයි දේවතා කොට්ටාස මේ විශ්වයේ හිටියා, පහළ වුණා, මේ ස්වરૂප අරගත්තා. ඒ අරගෙන මිනිස්යන්ට, අසුරයන්, මිනිස්යන්ට, දෙවියන්ට, තමන්ගේ පවුල් වලට යම්කිසි අසාධාරණයක් වෙච්ච තැනදී උන්වහන්සේලා පෙනී හිටියා. අන්න ඒ නිසාම තමයි මේ අවතාර රූපකායක් විදියට දැකලා අපි වන්දනාමාන කරන්නේ. සමාවටම ඔයගොල්ලෝ දන්න නීරස සත්‍ය තමයි, ඉන්දියාවේ නළු නිළියෝ නැත්තම් අපිට දෙවියෝ දකින්න හම්බෙන්නේ නැහැ නේ. ඇත්ත සිද්ධිය ඒකයි. දෙවියන්ගේ බලය දකින්න හම්බෙන්නේ ඉන්දියාවේ නළු නිළියෝ දැක්කේ නැත්තම්. ඒ කියන්නේ ඉන්දියාවේ නළු නිළියෝ රංගපෑවේ නැත්තම් අපිට හැබෑවටම දෙවියෝ කවුද? දෙවියන්ගේ අතින් ගින්දර යනවද? දෙවියන්ට අත් කොච්චර තියෙනවද? දෙවියන්ගේ දිව කොච්චර දිගද කියලා දෙවියන්ගේ බලපරාක්‍රමය අපිට දකින්න බෑ. ඒ කියන්නේ ඉන්දියානු සාහිත්‍ය සහ ඉන්දියානු විශ්වාසය සහ ඉන්දියානු වක්තිය මත තමයි සමස්ත ශ්‍රී ලංකාව තුළම දෙවියන්ව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ දේව සංකල්ප තුළ අපි අබ්බැහි වෙලා ඉන්නවා. ඒ උන්ගේ ශක්තිය මෙන්න මෙපමණයි, මෙච්චරයි කියලා විශාල කරලා පෙන්වුම් කරන්නේ. ඒ නිසා අපි දැනගත යුතු දේ තමයි, අපි විශේෂයෙන් දෙවියන් පුද පූජාවක් කියලා යම්කිසි කාරණාවක් ඉෂ්ට වෙන්න හිතනකොට අපි හිතන්න ඕන, මේ දේව ශක්තිය, මේ දේව ස්වરૂපය එදා ගත්තේ මෙන්න මේ හේතුවටයි. ඒ නිසායි අපි මේ වන්දනාව කරන්නේ, මේ සිද්ධ කරන්නේ. ඒ ආශිර්වාදයේ සත්‍යයි, ඒ සත්‍ය බලෙන් අපිට පිහිට ලැබෙන්නේ කියලා. අපි ගොඩක් දුරට කරන්නේ දේව බලය ප්‍රයෝජනෙට අරගෙන අපේ දේවල් ඉෂ්ට කරගන්න තමයි අපි දෙවියෝ වගේ. දැන් දේවාලයක් වරමක් අරගෙන දේවාලයක් දාගන්නවා කියලා කියන්නේ තමන්ගේ සුභ සිද්ධියට. කියන්නේ තමන්ගේ ශාස්ත්‍රය තුළ අපි මිලක් නියම කරලා තව කෙනෙකුට පිළිහිට වෙලා මේ මිල අපි
කළත් හෝ නොකළත් හෝ ඒ අපේ මිල අපි නියම කරගෙන අපි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න තමයි හිතන්නේ. නමුත් දේවතා ශක්තිය තුළ එහෙම නෑ. දේවතා ශක්තිය හැම වෙලාවෙම බලන්නේ පිනට පිහිට වෙන්න. එතකොට අපේ මිනිස්සු බලන්නේ අපේ දේ ඉෂ්ට කරගන්න පූජාවල් දෙන එක. එතකොට පූජාවල් වලට බැහැ වෙන්නේ අර දේවතාවුන් වහන්සේලාගේ අනුගාමික කොට්ටාශ. මේ අනුගාමිකයන් තමයි මේ ජීවිතවලට සැබෑ ස්වරූපය දෙන්නේ. ඒකනේ දැන් පහනක් කියලා නතර කරොත් ප්‍රශ්න, පූජාවක් දීලා නතර කරොත් ප්‍රශ්න. මෙන්න මේ තැනට ගේන්න දෙවිවරු නෙමෙයි. දෙවියෝ කවදාවත් භක්තිමතුන්ට තමන්ගේ යටත් ඇසියන්ට යම්කිසි අසාධාරණයක් කරන්නේ නැහැ. නමුත් අර දෙවියන්ට අනුගත වෙච්ච, දෙවියන් සරණ ගිය යම් අනුගාමිකයන් කොට්ටාශය පහළ ඉන්න නිසා ඔවුන්ට පුද පූජා දෙනකොට ඒවා නතර කළොත් අර ඔවුන්ට පැමිණීමේදී තියෙන අපහසුතාවය නිසා ඔවුන් ඒවා අපෙන් ඈත් කරලා දාන අපිට ඒ ආශිර්වාද ලබා දෙන්න නැතුව. ඒ නිසා මිනිස්සු කල්පනා කරනවා දෙවියෝ වැඳ කරනවා, දෙවියෝ අපිට පිහිට වෙනවා. නැහැ. අපි දෙවියන්ට වෙන්න ඕන පිහිට තමයි බුද්ධ ධර්ම සංයන තුනුවන් වන්දනා කරලා සැබෑ ආශිර්වාදය දෙවියන් තුලින් ගන්න එක. පිරිත් කියන්න ඕන. පිරිත් වලට දෙවියෝ ආසයි. පළතුරු වලට වඩා දෙවියෝ පිරිත් වලට ආසයි. දෙවියෝ කැමති නැහැ මේ බෙහෙත් ගන්න පළතුරු වලට. ඉතින් සැබෑ දේ තේරුම් ගන්න ඕනේ. සැබෑ දේ තේරුම් ගන්න නැතුව කවදාවත් අරක්කු ටිකටයි ගංජා කුරටයි හසිත මේ මොනවාද මේ මුරුක්කු ටිකටයි බූන්දි ටිකට මේ මොන සෙල්ලමද මොන මුරුක්කු බදින්නේ මොන තෙල් වලින්ද කියලා දන්නවද? වඩේ බදින්නේ මොන තෙල් වලින්ද කියලා දන්නවද? එහෙම දන්නේ නැතුව මිනිස්සු මේ පූජාව තියලා දෙයියන්ට දෙනවා මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ අප්පච්චි කියලා දෙනවා. නමුත් ඒවට කවදාවත් ඒ අප්පච්චිලා අම්මලා ඉන්නේ නැහැ. එන්නේ අනුගාමිකයෝ. අනුගාමිකයෝ ඉල සරණක් වෙලා පිටක් වෙලා යනවා. අනුන්ගේ ගෑනු වශී කරගන්න පුළුවන්, අනුන්ගේ දුසු අල්ල ගන්න පුළුවන්, අනුන්ගේ සල්ලි වලට ආස කරන්න පුළුවන්, අනුන්ගේ අතපය කඩන්න පුළුවන්, ඊර්ෂ්‍යාකම් කරන්න පුළුවන්, මේ එකම කරන්න පුළුවන් අනුගාමිකයන්ගේ. මේක ඊට පස්සේ යන්නේ දෙවියන්ට. ඉතින් කාලිමෑණියන්ට පූජාවක් තියලා කාලිමෑණියන්ගෙන් ඉල්ලනවා නම් අතපය කඩන්න, අර ගෑණිය වශී කරගන්න, මේ මිනිහා වශී කරලා දෙන්න කියලා කාලිමෑණිය කවදාවත් කරන්නේ නැහැ. මොකද කාලිමෑණිය සැබෑ පාර්වතී ශක්තිය වගේම තමයි පාර්වතී අම්මා කියලා සැබෑ ශිව බිරිඳ. එතකොට ඒ උත්තම කාන්තාව කවදාවත් වැරදි දෙයකට පොළඹවන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි තේරුම් ගන්න ඕන මේ අපේ ජීවිතවලට වටිනාකමක් දෙන්න නම් අපි ඒ වටිනාකම ගන්න ඕන ක්‍රමයකට ගන්න ඕන. ඒ නිසා ඒ ගන්න ඕන ක්‍රමයට ගන්නකොට අපි තේරුම් ගන්න ඕන හොඳටම කාලි අම්මා, ගම්බාර අප්පච්චි, සෝනියන් අප්පච්චි, කඩවර දෙවියෝ කියලා කියන්නේ මේ අරක්කු ටිකට මේ මුරුක්කු ටිකට මේ වගේම ගංජා කූරට එන දේව ශක්තිය නෙමෙයි. මේව එන්නේ අනුගාමිකව. අනුගාමිකව ඇවිල්ලා අපිට පිහිට වෙනවා. ඒක ඇත්ත. ඒ නිසා අර දේව නාමයෙන් බලවත් වෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන දේව නාමයේ ශාස්ත්‍රීක කරගෙන නම් අපි නිරන්තරයෙන්ම දේව ශක්තිය ශාස්ත්‍රීක කළ දෙවියන්ගේ ආශිර්වාදය ගන්න අපි නිරන්තරයෙන්ම කරන්න ඕනේ. පින්දහම් කරලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරලා සහ දෙවියන් එක්ක සැබෑ භක්තියෙන් සහ සැබෑ ආශ්චර්යයෙන් කටයුතු කරනවා. සමහර කෙනාට ඒ වෙලාවට අනුගාමික වෙන්නේ නැහැ. මොකද අනුගාමිකව කැමති නැහැ මේ පිරිත් වලට සමහර වෙලාවට. නමුත් කොයි වෙලාවෙ හරි අනුගාමිකයෙක් එනවා. එන්නේ නැතුව ඉන්නේ නැහැ. එතකොට ඒ අම්මා ශක්තිය, අම්මගේ සැබෑ ශක්තිය විදිහට තමයි අනුගාමික වෙන්නේ. මොකද නැවතුවත් ගැටලුවක් නැහැ. පහන නොතිබ්බත් ගැටලුවක් නැහැ. පිරිත් කියලා ආරාධනා කරන්නේ. ඒ නිසා ඒ අම්මා හැම වෙලාවෙම ඒ අනුගාමිකයට කියනවා ගිහිල්ලා මේ පුද්ගලයාව ඒ ස්වරූපයෙන් ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ දේ තේරුම් අරගෙන සැබෑ ජීවිතය තුළ, සැබෑ දහම තුළ, සැබෑ දෙවියන් තුළ අපි රැඳෙනවා නම් ඇත්තටම මේ දේව ශක්තිය බලවත් කරගන්න පුළුවන්. ආලෝකවටම තෙරුවන් සරණයි.